සිහින නගරේ සිලිටි සද එළියේ දෝරෙ ගලනා සිනිදු පිණියග පිපී නැලැවෙන මලකිමා ඔබගේ පමාවී පිපුණු මල් සුබදයි පිපුණි දෙතැනක නමුත් සුවඳලෙන් ගතුමා. හායි කොහොමද ඔයාලට? ඉතින් අදත් මම ඔයාලා මගේ YouTube channel එකට ආදරයෙන් එකතු කරගන්නවා. ඉතින් අද මම ඔයාලව එක්කගෙන යන්න හදන්නේ කොහෙටද කියලා බලන්න නම් දිගටම vlog එකත් එක්ක එකතු වෙලා ඉන්න. වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙහි තියෙන ඇඳුම් වල ප්‍රයිස් කොහොමද කියලා. අපි මුලින්ම ආවා shopping mall එකකට. ඉතින් මේ shop එකේ තියෙන්නේ ඔක්කොම coat kit ඒ වගේ දේවල්, ඒවට හරියන දේවල්, tie, එතකොට ඒ වගේ දේවල් තමයි මෙතන තියෙන්නේ. ඉතින් මෙන්න මේ ඇඳුම තමයි මෙහි මල ගෙවල් වලට අඳින්නේ. ඔන්න ඔය කළු පාට ඇඳුම ඇඳලා. ඉතින් ඊට පස්සේ ආව යුනික්ලෝ එකට. මේ දවස්වල වින්ටර් එක ළඟ නිසා වින්ටර් එකට හරියන ඇඳුම් තමයි ගොඩාක් තියෙන්නේ. ගොඩක් තැන්වල ඩිස්කවුන්ට් එහෙමත් දාලා තිබ්බා. ඉතින් ඔයාලම තීරණය කරලා බලන්න මෙහි ඇඳුම් ලංකාවේ ඇඳුම් එක්ක සාපේක්ෂව බලද්දී ක්වොලිටි එක, එතකොට ඒ දේවල් එක බලද්දී ප්‍රයිස් එක සාධාරණයිද නැද්ද කියලා ඉතින් බලන්න. ඇත්තටම ඉතින් මේ තියෙන්නේ ඔක්කොම වින්ටර් ජැකට්. මේ ඔක්කොම ඉතින් 12000ක් 17000ක් අන්න ඒ වගේ ප්‍රයිස් එකක් වෙනවා. ඔයාලට ලංකාවේ මුදලින් කීයද කියලා බලන්න ඕන නම් මේක දෙකෙන් වැඩි කරලා බලන්න. ඉතින් මම කලින් කිව්වා වගේ හැම එකක්ම 12000ක් 13000ක් ඒ වගේ ගාණක් වෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ ජැකට් මාර විදිහට ක්වොලිටි. ඉතින් ක්වොලිටි නිසා ඉතින් ඒ ප්‍රයිස් එකට පාඩුත් නැහැ. සෑහෙන කාලයක් අපිට පාවිච්චි කරන්නත් පුළුවන්. මට ඉතින් හිතා ගන්න බෑ මොකද්ද මම මේ ගන්නෙ කියලා. තෝරලා බැරිම තැන මම ගත්තා ලස්සන ජැකට් දෙකක්. බලන්නකෝ මේ දෙක ලස්සනයිද කියලා. නුඹේ එක හීනෙක හැංගිලා ඉන්නේ සිඟිති කිරිල්ලක් පාඩුවේ ගුලිවී නුරාපෙම් සීතලේ නීදී අහසේ සරා සංසාරේ එකමත් රටක ආයේ අමාපෙන් හසකෙන් යායේ පිපින්නම් විඳින්නම් ආදරේ වයන්නම් හදවීනාවේ සුපෙම්බරගී සංසාරේ සොයන්නම් සිපින්නම් නැතිවූ ආදරේ
ගිලන් වෙලා සඳත් මෙදා සොයන්න බලන්න කවුරුත් නෑ තුරුල් වෙලා ලවන්තෙමු මගේ කුමරු. මේ තියෙන්නේ ෂූස්. ඉතින් ෂූස් වලත් එක එක ප්‍රයිසස් තියෙනවා. එක එක බ්‍රෑන්ඩඩ් ෂූස් එහෙමත් මෙතන තියෙනවා. බ්‍රෑන්ඩඩ් නොවන ඒවත් තියෙනවා. ඊට පස්සේ ආවා නිතොරි එකට. නිතොරි එකේ තියෙන්නේ ගෙවල් වලට අවශ්‍ය කරන දේවල්. ඉතින් ගෙදරකට අවශ්‍ය කරන හැම දෙයක්ම වගේ මෙතනින් අපිට ගන්න පුළුවන්. මම මෙතෙන්ට විශේෂයෙන්ම ඉන්න හේතුව තමයි අලුතින් බෙඩ් ෂීට් එහෙම ගන්න ඕනේ. මොකද දැන් වින්ටර් එකනේ ඉන්නේ. ඉතින් වින්ටර් එකට හරියන බෙඩ් ෂීට් ඒව දේවල් ගන්න තමයි මම නිතොරි එකට ආවේ. ඉතින් මෙතන එක දේවල් දාලා තිබ්බා. ඊට පස්සේ ආවා අවුට්ලට් එකකට. මෙතන එක බ්‍රෑන්ඩඩ් ෂොප් ගොඩාක් තියෙනවා. ඉතින් මේ අවුට්ලට් එකේ ගොඩක්ම ඔෆර්ස් එහෙමත් තියෙනවා. ඉතින් මේ අවුට්ලට් එකට ඇවිල්ලා අපි දැන් එක ෂොප් වලට ගිහින් බැලුවා මොනවාද ගන්න තියෙන දේවල්, ඒ දේවල් වල ප්‍රයිස්, ඒ දේවල් ඔක්කොම බැලුවා. ඉතින් ඊට පස්සේ බලන්නකෝ මෙතන තියෙන්නේ මේ බ්‍රෑන්ඩඩ් බෑග්ස්. ඉතින් ඒවා මාරම ලස්සනයි වගේම ප්‍රයිස් එකත් ගොඩක් වැඩි. ඒ ඉතින් බ්‍රෑන්ඩඩ් නිසා. මටත් හරි ආසයි මේකක් ගන්න. නමුත් දැන්ම අරගෙන තේරුමක් නැහැ. ඉතින් දැන්ම ගත්තා කියලා මම කොහෙවත් යන්නේ නැහැ නේ. ගොක්ක යනවා, වැඩට යනවා, එච්චරයි. ඉතින් ඒ නිසා මම ඒවා ගත්තේ නැහැ මොකුත් තාම. ඉතින් ඉස්සරහට බලමු නේද. ඊට පස්සේ ආවා අපේ ඇඩිඩාස් එකට. ඒකෙත් ඉතින් එක ලස්සන ඇඳුම් ගොඩාක් තියෙනවා. නිව් ෆැෂන් එකට එහෙම මේ කාලේ ෆැෂන් එකට ගැලපෙන විදිහට එහෙම ගොඩාක් ලස්සන ඇඳුම් එහෙම තියෙනවා. මෙතන තනිකරම එක බ්‍රෑන්ඩඩ් ෂොප් තියෙන මාරම ලොකු shopping mall එකක් කිව්වත් හරි. ඉතින් එක ෂොප් තියෙනවා. ඒ ඔක්කොටම ගිහිල්ලා බලලා අපිට ගැලපෙන දේවල් ටිකක් අපි අරගෙන ආවා. ඉතින් ඇත්තටම කිව්වොත් එහෙම මට මෙතනින් එහාට වීඩියෝස් ගන්න අමතක වෙලා. එහෙනම් ඉතින් මේ vlog එක මෙතනින් ඉවර කරන්න වෙනවා. අදට ගිහින් එන්නම්. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. බයි බයි.